ආයුබෝවන් අද අපි ඔබව අරන් යන්නේ කඳුකරේ අලංකාර සොබා අසිරියයි උතුම් ආත්මීය ශාන්තියයි එකට මුසු වුණු අති පූජනීය භූමියකටයි. ඒ තමයි මහනුවර පිළිමතලාව ප්‍රධාන මාර්ගයේ එවිත් දම්බරාව හන්දියෙන් හැරි හෝ පේරාදෙණිය මුරුතලාව හරහා නෙල්ලිගලට දිවින මේ මාර්ගයේ හොඳින් කාපට් කර ඇති මේ පාර ඔස්සේ ඕනෑම වාහනයකින් කඳු මුදුනටම ඉතා පහසුවෙන් ළඟා වීමට පුළුවන්. මුහුදු මට්ටමේ සිට අඩි 30කට වඩා උසින් පිහිටි මේ කඳු පාමුලට එන තෙක්ම මග දෙපස සිසිල් මීදුමෙන් බරවුණු හිත පිනවන මනස්කාන්ත පරිසරයක්. ඔන්න දැන් අපි ඇතුළු වෙන්නේ නෙල්ලිගල පූජා භූමියේ ප්‍රධාන දොරටුව අසලටයි. කඳු පාමුල සිට ඉතාමත් අලංකාර ලෙස නිර්මාණය කර ඇති ප්‍රධාන තොරණ සහ ඇතුළු වන මාර්ගයේ දුටු සැනින්ම සිතට දැනෙන්නේ මහා පූජනීය සහ ශාන්ත හැඟීමක්. කඳු මුදුනට ඇතුළු වෙද්දිම අපේ නෙත ගැටෙන්නේ නිල් අහස උසට දීප්තිමත්ව බැබලෙන සුදු පැහැති අලංකාර සූර්ය මහා සෑරජානන් වහන්සේ සහ කඳු වැටියට අධිපතිව බුද්ධ රශ්මිය විහිදුවමින් වැඩ සිටින රන් පැහැති විශාල බුද්ධ ප්‍රතිමා වහන්සේලායි. පූජ්‍ය වටුරු කුඹුරේ ධම්මරතන නායක හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි 2015 වසරේදී ආරම්භ කළ මේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය ඉතා කෙටි කාලයකදී දෙස් විදෙස් සංචාරකයන්ගේම මෙන්ම බැතිමතුන්ගේ නෙත් සිද්ධිනාගත් පූජනීය මධ්‍යස්ථානයක් බවට පත් වුණා. මෙහි ඇති තායිලන්තයේ සහ ශ්‍රී ලාංකික බෞද්ධ වාස්තු විද්‍යාත්මක ශෛලීන්ගේ එකතුවක් සහිත බුද්ධ ප්‍රතිමා, මකර තොරණ, සිරිපතුල සහ අලංකාර පොකුණු මේ පූජා භූමියට ගෙන එන්නේ පෙරදිග කලාත්මක බව මුසු වුණු අපූර්ව ගාම්භීරත්වයක්. නෙල්ලිගල කදු මුදුනේ මළුවට පිවිසි විට හතර වටින්ම පෙනෙන අංශක 360ක ස්වාභාවික දර්ශනය ඇත්තටම වචනවලින් විස්තර කරන්න බැරි තරම් සුන්දරයි. මීදුම් සලුව අතරින් ඈතින් පෙනෙන හන්තාන කදුපන්තිය, බහිරව කන්ද බුදු පිළිමය, අලගල සහ බතලේගල, බයිබල් රොක් කඳු වගේම පැහැදිලි කාලගුණයක් ඇති දිනවලට දුර ඈතින් පෙනෙන ශ්‍රීපාද කඳුපන්තිය පවා මෙතනට ඉතා පැහැදිලිව දර්ශනය වෙනවා. විශේෂයෙන්ම සවස යාමයට හිරු බැස යද්දී අහස රන්වන් සහ දම් පැහැයෙන් වර්ණවත් වන මොහොතේ නෙල්ලිගල සිසිල් සුළඟත් සමග පරිසරයට එකතු වන ඒ ශාන්ත බව හිතට අමුතුම සැහැල්ලුවක් අරන් දෙනවා. මෙම පූජනීය භූමියේ වඩාත්ම ආශ්චර්යමත් සහ උතුම්ම සිද්ධස්ථානය වන්නේ කඳු මුදුනේ බැබලෙන සූර්ය මහා සෑරජානන් වහන්සේ සහ ඒ අසල පිහිටි ධාතු මන්දිරයයි. මෙහි වඩාත්ම විශේෂිත කරුණ වන්නේ අති පූජනීය බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා මෙන්ම මහා රහතන් වහන්සේලාගේ පූජනීය ධාතුන් වහන්සේලා මෙහි ඉතා ආරක්ෂිතව සහ ගෞරවාන්විතව තැන්පත් කර තිබීමයි. දිවයිනේ සහ විදේශන්යෙහි පූජනීය ස්ථානවලින් නෙල්ලිගල පූජා භූමිය වෙත වැඩම කරවන ලද මෙම උතුම් ධාතුන් වහන්සේලා වැඩ පුදා ගැනීමට දිනපතා දහස් ගණනක් බැතිමතුන් මෙහි පැමිණෙනවා. එමෙන්ම සූර්ය මහා සෑය අභ්‍යන්තරයේද සර්වඥ ධාතුන් වහන්සේලා මැණික් ස්වර්ණමය බුද්ධ ප්‍රතිමා සහ පූජනීය වස්තුන් තැන්පත් කර
මහා සංඝරත්නයේ පිරිතෝෂණ මධ්‍යයේ සර්වඥ ධාතු නිදානෝත්සවය සිදු කර තිබෙනවා. කඳු මුදුනට හමන සිසිල් සුලගත් සමග මේ උතුම් සර්වඥ ධාතුන් වහන්සේලා වැඩ සිටින සෑරජානන් වහන්සේ අභ්‍යස පහන් සහ මල් පූජා කර සිත පහදවා ගැනීමෙන් මහත් වූ පින්කඩක් රැස් කර ගැනීමට සංචාරකයන්ට මෙන්ම බැතිමතුන්ටත් අවස්ථාව හිමි වෙනවා. ඔන්න දැන් අපේ නෙත ගැටෙන්නේ කූරගල කඳු මුදුනේ අතිශය මනස්කාන්ත ලෙස බැබලෙන රන් පැහැති අසිදිසි මහා සෑරජානන් වහන්සේ. පෙරදිග වාස්තු විද්‍යාත්මක ලක්ෂණ සහ සාම්ප්‍රදායික බෞද්ධ කලා නිර්මාණ එකතු කරමින් ඉතාමත් ගාම්භීර ලෙස නිර්මාණය කර ඇති මේ මහා සෑය කූරගල පූජා භූමියට ගෙන එන්නේ නොමැකෙන ආගමික ශෝභමානත්වයක්. රන්වන් පැහැයෙන් බැබලෙන සෑරජානන් වහන්සේ අභ්‍යස සිටිද්දී සිතට දැනෙන්නේ පුදුමාකාර සැහැල්ලුවක් සහ අසීමිත ශ්‍රද්ධාවක්. ඊළඟට අපට දැකගන්න ලැබෙන්නේ කඳු මුදුනට වන්නට ඉදිකර ඇති අයිරාවත හස්තියාපිට වැඩ සිටින සුමන සමන් දෙවියන්ගේ ප්‍රතිමාවයි. ශ්වේත පැහැති අයිරාවත හස්තියා සහ දේව ප්‍රතිමාව කඳු වැටියටත් නිල් අහසටත් මැදිව ඉතාමත් කලාත්මක ලෙස නිර්මාණය කර තිබෙනවා. කුරගල විහාර පරිසරයේ ඇති පූජනීය සහ දේව සංකල්පිත පසුබිම මනාව පිළිබිඹු කරන අලංකාර නිර්මාණයක් ලෙස මෙය හඳුන්වන්න පුළුවන්. නිල්ලිගල පූජා භූමිය කියන්නේ සිතේ වෙහෙස නිවාලන අපූරු ස්ථානයක්. ඔබත් මහනුවර පැත්තේ සංචාරය කරනව නම් මෙහි එවිත් උතුම් සර්වඥ ධාතුන් වහන්සේලා වැඳ පුදාගෙන මේ අංශක 360ක සුභා අසිරිය විඳගන්න අමතක කරන්න එපා. එහෙනම් අපි නිල්ලිගල පූජා භූමියෙන් සමුගන යනවා. වීඩියෝව හොඳයි නම් ලයික් කරන්න, කොමෙන්ට් කරන්න, යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. මෙවැනිම travel vlogs නරඹන්න අපේ channel එක subscribe කරන්න. තවත් ලස්සන වීඩියෝවකින් හමුවෙමු. සැමට තෙරුවන් සරණයි.